Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපේ බිස්නස් එකට එන අයිටම් කොහොමද හදන්නේ, ඒවට ඕන දේවල්, එතකොට ඒවා මික්ස් කරගන්නේ කොහොමද, ඒ සියලුම දේවල් කතා කරන්න යන්නේ. මොකද ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේක හදන්නේ කොහොමද, එතකොට මේ බඩු ගන්නේ කොහෙන්ද, මික්සර් එක හදාගන්නේ කොහොමද, ඒකේ රේෂියෝ එක, ඒ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් අද මම මේ කරන වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි ඒ ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට ගිහලා subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට මේ වගේ ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් දැම්මම ඔයාලට notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි අපිට ආපු order එකක් හදන ගමන්ම ඔයාලට විස්තරයක් කරන්න කොහොමද මේක කරන්න කියලා. ඉතින් වෙනදා වගේම ආපු order මේ විදිහට අපි check කරගෙන ඒ ටික note down කරගන්න ඕන. මොනවද අපිට ඇවිල්ලා තියෙන item කියලා. එතකොට ඒ ටික stock check කරගන්න ඕන. ඒ නිසා මේ විදිහට අපි ඉස්සල්ලාම කරන්නේ ආපු order එකේ තියෙන items ටික මේ විදිහට note down කරගන්න. හරි, ඊට පස්සේ අපි ගාව පොඩි stock එකක් තියෙනවා. ඒ stock එකක් තියාගන්නේ අපි ගාව චූටි ස්ටොක් එකක් තියෙනවා හැම අයිටම් එකකම වගේ. ඉතින් ඉස්සලාම මේ ස්ටොක් එක චෙක් කරගන්නවා අපි ගාව ඒ ඕඩර් එකට අදාළ අයිටම්ස් තියෙනවා කියලා. තියෙන අයිටම්ස් ටික ඔය විදිහට මාක් කරගෙන නැති අයිටම්ස් ටික ඊළඟට අපි හදන්න යනවා. ඉතින් හරි, ඔන්න ඔය විදිහට තමයි මම ගාව තියෙන සිලිකන් මෝල්ඩ්ස් ටික තියෙන්නේ. අහලා තිබ්බ ගොඩක් කට්ටිය මෝල්ඩ්ස් කොහෙන්ද ගත්තේ කියලා. මම ඇත්තටම ඔය තියෙන ඔක්කොම මෝල්ඩ්ස් ටික ගෙනාවේ තෙමු එකෙනුයි AliExpress එකෙනුයි. ඉතින් ඒ දෙකෙන් තමයි ගෙනාවේ. මෝල්ඩ්ස් 4කින් විතර පටන් ගත්ත බිස්නස් එක දැන් මෝල්ඩ්ස් 80ක් විතර මං ගාව දැන්ට තියෙනවා. ඉතින් මේ තමයි මම වැඩ කරන තැන. එතන පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕන. ටික දවසක් වැඩ කරේ නෑ. පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒ නිසා පොඩ්ඩක් ක්ලීන් කරලා ආයේ වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම අපිට කරන්න ඕන අපි ඕඩර් එකට ආපු මෝල්ඩ්ස් ටික හොයාගන්න ඕන. මේ විදිහට අපි ටේබල් එක ක්ලීන් කරගත්තට පස්සේ අපේ ඕඩර් එකට අදාළ මෝල්ඩ්ස් ටික අපි සිලෙක්ට් කරගන්න ඕන. ඔය මෝල්ඩ්ස් ටික තමයි කස්ටමර් අපෙන් රික්වෙස්ට් කරලා දෙන්නේ. යා මේ ටික රික්වෙස්ට් කරන්නේ හෝල්සේල් ඕඩර් එකක්. ඉතින් යා මුලින්ම ටෙස්ටින් එකට තමයි ගන්නෙ. ඉතින් ඊට කලින් යා හැම අයිටම් එකක්ම වගේ සාමාන්‍යයෙන් අයිටම්ස් 6කින් 7කින් වගේ යා ඕඩර් කරලා තිබ්බා. සාමාන්‍යයෙන් පීසස් 2 3 වගේ. ඉතින් හරි, ඔය විදිහට තමයි ජිප්සම් ඉස්සෙල්ලාම අපි ජිප්සම් එකේ රේෂියෝ එකක් තියෙනවා. ජිප්සම් එක මික්ස් කරගන්නකොට ඒ රේෂියෝ එකට මික්ස් කරගන්න ඕනේ. හැබැයි ඒක මෝල්ඩ් එකේ සයිස් එකට අනුව වෙනස් වෙනවා. නෝමලි රේෂියෝ එක 1:2 අනුපාතය. ඒ කියන්නේ වතුර 1ට ජිප්සම් 2ක්. කියන්නේ සාමාන්‍යයෙන් මෝල්ඩ් එකට පුරවන වතුර ප්‍රමාණයත් එක්ක අපි ඒක හදා ගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි ඒක මික්සර් එක හදාගන්නේ. මම නම් ඉතින් ඇත්තටම රේෂියෝ එක ෆලෝ කරන්නේ. මොකද මට දැන් ටික කාලයක් ඒක හදලාම දැන් හුරු වෙලා තියෙන නිසා මම වතුර මිලිලීටර් ප්‍රමාණයක් දාලා ඒ ප්‍රමාණයට අදාළ චිප්සම් ටික දානවා. මොකද එකවර මෝල්ඩ්ස් කීපයකට මම මේ මික්සර් එක දාගන්න නිසා. ඉතින් අලුතෙන් හදන්න ඉන්න කෙනෙක් නම් එයා පොඩ්ඩක් ඒක නෝට් ඩවුන් කරගන්න. රේෂියෝ එක 1:2 අනුපාතය. කියන්නේ වතුර 1ට ජිප්සම් 2 අනුපාතයක් තමයි අපි මේකට යූස් කරන්නේ. ඒක මතක තියාගන්න ඕන විශේෂම කාරණේ තමයි මෝල්ඩ් එකේ සයිස් එක අනුව ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි මික්සර් එක හදාගන්නේ. ඒක හොඳට මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරගන්න ඕන. බබල්ස්, එයා බබල්ස් නැති වෙනකම් මික්ස් කරගන්න ඕන. මික්ස් කරගෙන ඔය විදිහට මෝල්ඩ් වලට පෝ කරගන්න ඕන. තව දෙයක් තමයි මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා ජිප්සම් ගන්න කොහෙන්ද කියලා. ඇත්තටම මේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට සහ බිස්නස් එක කරන කෙනෙකුට ජිප්සම් මගෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩු මිලට අපි ජිප්සම් දෙනවා. මොකද අපි බල්ක් ඕඩර්ස් ගෙන්නන්නේ. බල්ක් ඕඩර්ස් ගෙන්නනකොට අපිට ගොඩක් අඩු ප්‍රමාණයකට ජිප්සම් දෙන්න පුළුවන්. කිලෝ 25 පැක් තියෙනවා අපි ගාව. කිලෝ 25 පැක් ලංකාවේ ඕන තැනකට අපි ඩිලිවර් කරනවා. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාලට අපෙන් ඕඩර් ගන්න පුළුවන්. අපි ස්ටොක් අඩුවෙන් ආපහු ඒක රීස්ටොක් කරනවා. ඒ නිසා ඔයාලට කවදාවත් ජිප්සම් නැති වෙන්නේ නැහැ. මේ ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් මම WhatsApp නම්බර එක
ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්න. ඕන කෙනෙක් ඉන්නවා නම් අපිට WhatsApp message එකක් දාලා ඔයාගේ order එක place කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ විශේෂ කරුණ ටිකත් එක්ක අපි බලමු අපේ order එක හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් ওই විදිහට අපි mix කරගත්ත mixer එක molds ටිකට දාගෙන ඒ molds ටික හොඳට tap කරගන්න ඕන. මම හැමදාමත් කියනවා වගේ molds ටික tap කරගන්නේ ඒකේ තියෙන air bubble ටික නැති වෙන්න සහ mixer එක හොඳට mold එකට හොඳට පිරෙන්න ඕන. නැත්තම් සමහර තැන්වල bubbles හිටින්න පුළුවන්. ඒ නිසා හොඳට tap කරගන්න ඕන. tap කරගත්තාම ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂ කෙමිකල් කීපයක් තියෙනවා. මම මේක ඊළඟ වීඩියෝ එකකින් ඒ ටික ඔයාලට විස්තර කරන්න මොනවද ඕන කියලා. ඒත් එක්කම පොඩි දෙයක් කියන්න තියෙනවා මේ බිස්නස් එක අලුතෙන් පටන් ගන්න කට්ටියට. විශේෂයෙන්ම මේකෙන් හදනකොට අපිට තියෙන වාසිය තමයි අපිට මේ ටික ඉක්මනට ඕඩර්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කුරියර් කරනකොට මෙයාගේ බර අඩුයි. බර අඩු නිසා කුරියර් charge එකක් ලොකුට charge වෙන්නේ නැහැ. මොකද කුරියර් charge එක සමහර location එකට අනුව සහ බර අනුව අනිවාර්යෙන් වෙනස් වෙනවා. එතකොට සමහර කුරියර් සර්විස් වල charge එක වැඩි. එතකොට කස්ටමර්ට යන charge එක වැඩි. item වල price එක අඩුයි. කුරියර් charge එකේ price එක වැඩි. ඉතින් ඒ නිසා මේකෙන් හදනකොට එහෙම වාසියක් තියෙනවා. හරි. ඉතින් ඒ විදිහට හදාගත් item ටික අපි demold කරගෙන මේ විදිහට අපි dry වෙන්න දානවා. dry වෙන්න දාලා සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර මේ විදිහට මේ ටික මද පවනේ dry වෙන්න තියන්න ඕන. ඉතින් තව විස්තර දැනගන්න ඕන. ඔයාලට මොනවද දැනගන්න තියෙන දේවල් කියලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මතකතුව අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න. එතකොට මේ වගේ videos ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් thank you අපේ වීඩියෝ එක බලුවට. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.